ඒ යන ගමනට ඔයාලවත් එකතු කරගෙන තමයි යන්නේ. අද ඉතින් අපි යන්න හිතුවා ලස්සන දිය ඇල්ලක් බලන්න. දිය ඇල්ල බලලා අනිවාර්යයෙන්ම නාලා එන්න තමයි බලාපොරොත්තුව. අපි යමුකෝ හිමීට. මම ඔයාලට කියන්නම් කොහෙද යන්නේ කියලා. මෙහෙම යන ගමන් හොඳද? කොහෙද යන්නේ කියලා ඉතින් කියන්න දෙයක් නැහැ. වීඩියෝ එක දැම්ම ගමන් දකින්න කොහෙද මේ යන්නේ කියලා. අපි යනවා කහන විට ඇල්ල බලන්න. මේක තියෙන්නේ හැබැයි දෙහියෝවිට කෑගල්ල දිස්ත්‍රික් එකේ තමයි තියෙන්නේ. මමත් යන්නේ ෆස්ට් ටයිම්. ඒ වුණත් ෆොටෝස් වීඩියෝස් එහෙම දැක්කම ගොඩාක් ලස්සනයි කියලා හිතුණා. ඉතින් ගිහිල්ලාම බලන්න ආස හිතුණා. කතාවෙන් කොහොම හරි ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ හරිය තමයි අපි නවතින්න ඕනි. බලමු වාහනේ ගා ගන්න තැනක් තියනවද කියලා. වාහනේ පාක් කරගන්න. ටිකක් උඩට ගිහිල්ලා ආපහු හරවගෙන එමු. අර පොඩි කඩයක් තිබ්බේ එතනින් පහළට තමයි බහින්න තියෙන්නේ. බලමු හරවගෙන එන්න පුළුවන්ද කියලා. හරි අපි ආවා. කායගත් කොමාරි පාක් කරගත්ත සයිඩ් එකේ. බලමුකෝ වටපිටාව ලස්සනද කියලා. ඔයාලටත් මම පෙන්නන්නම්. හරි අපි යමුකෝ පහළට. කොච්චර දුර පහළට බහින්න තියනවද කියලා. වටපිටාව ඉතින් මේ විදිහට තමයි පේන්නේ. කොළ පාටට මාර ලස්සනයි. පට්ට ලස්සනයි. ඉතින් මං කිව්වේ අර කඩයක් තියනවා කියලා. ඒ කඩේ රොටි නම්මනම් කෑම තියෙනවා. පොඩි බඩගින්නකට ඉතින් කන්න පුළුවන්. වඩේ හැමත් තියෙනවා. අපි වඩේ ගත්තා. වඩේ නම් රසයි. ඔයාලා આવොත් කන්න අනිවාර්යයෙන්. කඩේට එහා පැත්තෙන් පහළට බහින්න පොඩි අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ පහළට බැහැලා තමයි ඇල්ල බලන්න යන්න ඕන. ලිස්සනවා පරිස්සමින් යන්න ඕන. හිමීට අපි දැන් බහිමු පහළට. අපි ඉතින් එහෙම පහළට බැහැලා ඉවර වෙලා ඇල්ල ළඟටම ඇවිත් තියෙන්නේ. දැන් මේ ගස් අස්සෙන් යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. මට නම් ඉස්සරහම දැක්කට පස්සේ හිතට මාර සැනසීමක් දැනුණා. ගොඩාක් නිස්කලංකයි. මේ ගොඩක් ලස්සනයි. මේ කොළ පාටයි කුරුල්ලොන්ගේ සද්දෙයි වතුර සද්දෙයි එතන අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඔන්න පේනවා ලස්සන දියැල්ල. ලස්සනයි නේද? ඔයාලත් ගිහින් තියනවද? ඔයාලා ගිහින් තියෙන කට්ටිය මේක බලනවා නම් කමෙන්ට් එකක් දාන්න ගිහින් තියනවා කියලා. මේ ඔයාලා දකින්න තැන ගොඩක් ගැඹුරුයි. එතන නාන්නෙම අමාරුයි. එතන නම් කවුරුත් නාන්නෙත් නැහැ. අපි මෙහෙම ලස්සන වටපිටාව බලලා ඉවර වෙනවා. එහෙමම ටිකක් ඉස්සරහට ගියා නාන්න තැනක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ නාන්න සුදුසු තැනක් වෙන්නත් එපැයි. ගල් ගොඩාක් තියෙනවා. ගල් ලිස්සන්න බලනවා. ඒක නිසා ඉතින් ගොඩක් පරිස්සමෙන් තමයි යන්න ඕන. මේ හරිය උඩින් බැලුවම ස්විමින් පූල් එකක් වගේ තමයි පේන්නේ. මම කොච්චර කිව්වත් ඔයාලා ඇවිත් බලන්න ඕන. ඒ S2 දකින්න දේ මේ ෆෝන් එකෙන් ඒක දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ළඟට ඇවිල්ලා බලන්න ඕන. මාර ලස්සනයි. මම ඔයාලට පෙන්නව මේ ගැඹුරු තැන තියනවා නේද? මෙතන කට්ටිය නාන්න ඇවිල්ලා ඒ කියන්නේ පිරිමි ළමයි 4 දෙනෙක් මැරුණු කතාවකුත් කියනවා. ඒ කියන්නේ මේ හරිය නානවා අඩුයි මේ තැන.
අපි ටිකක් ඉස්සරහට ගිහින් බලමු අපිට නාන්න තැනක් තියනවද කියලා. මෙතන නාන්න බයයිනේ. වැස්ස වැඩි කාලෙට මේකේ වතුර ටිකක් පිරීලා මේක තව ලස්සනට බලන්න පුළුවන් කියලා කියනවා. එතකොට මං හිතන්නේ නාන්න එහෙම අමාරු ඇති. ගොඩක් වතුර තියෙනකොට බයයිනේ. වතුර ගොඩාක් පිරිසිදුයි. මාළු එහෙම ඉන්නවා හොඳට පේනවා හොඳට. අපි ඉතින් පොඩ්ඩක් ඇවිදලා අපිට නාන්න සුදුසු තැනක් හොයාගත්තා තෝරගත්තා. මං හිතන්නේ මේ හරිය ගොඩක් සේෆ්ටි ආරක්ෂාකාරීව නාන්න පුළුවන්. මෙච්චර ලස්සන තැනක වතුර වලින් සෙල්ලම් කරන්නේ නැත්තම් වැඩකුත් නැහැනේ. තමන්ගේ ආරක්ෂාව බලාගෙන ඉතින් හොඳට සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ.
ඔයාලත් ඇවිල්ලා බලන්න මේ ලස්සන ප්ලේස් එකට. හැමදාම කියනවා වගේ අපි ගෙනියන මොනාරි කුණු තියනවා නම් ඒව එතන දාලා එන්න එපා. කට්ටිය ඒවා දාලා තිබුණා. ඒ වුණාට අපි දැනගන්න ඕන අපි ගෙනියන කුණු මොනා හරි අපි අරගෙන එන්න. අපි නම් අරගෙන ගියපුවා අපි අරගෙන ආවා. ලස්සන දියැලක් බැලුවා, නෑවා, කෑවා. එහෙනම් අපි යන්න තමයි හදන්නේ. මේ වගේ ලස්සන ප්ලේස් එකකින් ආපහු ඔයාලව හම්බ වෙනකන් මම ගිහින් එන්න. ඔයාලත් එන්න මෙතනට ඇවිල්ලා බලන්න. බයි.